කේක් හදන උපකරණ වලින් මුලින්ම ඔයාලට අවශ්‍ය වෙන්නේ මේ බීටර් එකක්. බීටර් එකක් ලොකු මුදලක් වෙන්නේ මේ වගේ හෑන් බීටර් එකක්. තියෙන්නේ ඒකේ අනිකුත් කොටස්. ඊට පස්සේ මේ තට්ටුවේ තියෙනවා කේක් හදන්න ඕන කරන ට්‍රේස්. මං ගාව රවුන්ඩ් ට්‍රේස් තියෙනවා. ලොකු රවුන්ඩ් ට්‍රේ එකක් තියෙනවා. heart shape පොඩි ට්‍රේ එකක් තියෙනවා. ඊට අමතරව මේ වගේ දිග ට්‍රේ එකක් තියෙනවා. මම ළඟ තව ලොකු ට්‍රේ එකක් තියෙනවා. ගොඩක්ම නැහැ, ටිකයි තියෙන්නේ. ඊට පස්සේ මේක පොඩි ස්කේල් එකක්, පොඩි මෙෂර්මන්ට් තමයි කරන්න පුළුවන්. මේක ෆොන්ඩන්ට් අයිසිං ස්මූත් කරන ස්මූතර්ස් දෙකක්. මේක ෆොන්ඩන්ට් අකුරු, මේ එක අකුරු. ඊට පස්සේ මේවත් එක කටර්ස්. මේක නම් මේ ක්‍රිස්මස් වලට ඕන කරන ජින්ජර් බ්‍රෙඩ් මෑන්. ඒක. ඊට අමතරව මෙතන තියෙනවා කේක් හදන්න ඕන කරන ස්ක්‍රේපර්ස්. අලුත් එකක් මේක, මේ ස්ක්‍රේපර්ස්. ඊට පස්සේ මෙතන ඒ අවශ්‍ය කරන දේවල් තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ තට්ටුවේ තියෙනවා මේක ලොකු ස්කේල් එකක්. ලොකු සාමාන්‍යයෙන් කේක් එකක් හදන්න අවශ්‍ය කරන ද්‍රව්‍ය මැනගන්න තියෙන එකක්. මේ ඔක්කොම මෙෂරින් ස්පූන්ස්. තේ හැන්ද, මේස හැන්ද, කෝක් 1 cup 2 cup එහෙම මැනගන්න තියෙන ඒවා. මේක ඇත්තටම මේ කිටි හදන එකක් මම ලොකු එකක් කියලා හිතලා ඕඩර් කරේ. මට මේක මේ හරිම පොඩි ගෙදරට ආවම සයිස් එක පොඩි. හැබැයි මේකත් මට පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව හදිසියකට වුණොත් කියලා පොණිලියක් තියෙනවා. මේවත් මෙෂරින් කප්ස්. මේක රෝලින් පින් එකක්. මේක වටිනවා මේ ෆොන්ඩන්ට් කේක් හදද්දි මේක ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා ස්පැටියුලා එකයි. මේක අර බිත්තර සාරු වගේ ගන්න. ඊට පස්සේ ෆොන්ඩන්ට් වල විවිධ දේවල් වලට ගන්න එක. ඊට පස්සේ මම ළඟ කතුරක් තියෙනවා. මේක සිලිකන් මැට් එකක්. සිලිකන් මැට් එකක්. ඒකත් මේ ටිකක් පරණත් වෙලා. ඒකෙනුත් කරන්නේ විවිධ මෙෂර්මන්ට්ස් වලට කපා ගන්න තමයි මේක අවශ්‍ය විදිහට මැනලා හදලා තියෙන්නේ. ඊට අමතරව මේක තියෙනවා මේ පොප්සිකල්ස් හදන්න. මේ තියෙන පොප්සිකල්ස් හදන්න ඕනේ. ඒකත් තියෙනවා. ඊට අමතරව ඔය අවශ්‍ය කරන ඒවා ටිකක් මේකෙත් තියෙනවා. ඊට පස්සේ මේ ලාච්චුවේ තියෙන්නේ කේක් ඩෙකරේට් කරන්න අවශ්‍ය කරන දේවල්. මම එකින් එක පෙන්නන්නම්. මේවා ඔක්කොම ස්පැටියුලාස්, ස්මූතර්ස්, අර මේක උඩින් අයිසිං ගාලා මෙහෙම පැතලි කරන්න තියෙන්නේ මේක. ඊට අමතරව මේවා ඔක්කොම ස්පැටියුලාස්. මම ළඟ තව එකක් දෙකක් එකක් තියෙනවා. මේ ඔක්කොම ස්පැටියුලාස්. ඊට පස්සේ මේවා කේක් කපන්න, කේක් ගන්න තියෙන ඒවා 3ක් තියෙනවා. ඊට අමතරව මේකත් ස්පැටියුලා එකක් අර කේක් හදද්දී ඕන කරන. මෙතන තියෙන්නේ මේ ඔක්කොම ටික මල් හදන්න ඕන කරන ඒවා. මේ තියෙන්නේ පෙන්නන්නක් මේ මල් හදන්න ඕන කරන ඒවා. මේ ඔක්කොම මල් හදන්න ඕන කරන ඒවා තමයි මෙතන තියෙන්නේ. මේ තියෙන්නේ මල් හදන්න ඕන කරන ඒවා. ඊට අමතරව මේ තියෙන්නේ බ්‍රෂස්. මේ ඔක්කොම බ්‍රෂස් කේක් හදන්න ඕන කරන මේ දැන් අලුතෙන් අපි ෆොන්ඩන්ට් ටික පේන්ට් කරනවානේ.
චිත්‍ර ඇඳලා එතකොට ඒ පේන්ට් කරන්න ඕන කරන බ්‍රෂස් ඊට පස්සේ ස්ටෙන්සිල්ස් පේන්ට් කරන්න ඕන කරන බ්‍රෂස් තමයි තියෙන්නේ. ඊට අමතරව මේ මෙතන තියෙන්නේ මල් හදන්න ඕන කරන මල් කටර්ස් එක මල් පෙති විවිධ හැඩින් කපා ගන්න ඕන. මේක නම් මේ කොළ කපන්න තියෙන කට එක. අනිත් ඒවත් කොළ හදන්න මල් හදන්න. මේවා මේක ලෙවල් එකක් කේක් එක හැම තැනම එක හා සමානව පැතලියට තියෙනවද කියලා බලන්න තමයි මේක පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මම ළඟ ටේප් එකක් තියෙනවා කේක් වල උස මැන ගන්න අවශ්‍ය විදිහට. මේවත් ඔය ෆොන්ඩන්ට් වලට ඕන කරනවා. මේක නම් මේ මල් හදන්න ඕන කරන එකක්. මේක යට මේක ගහලා මෙතන මේකෙන් මල් හදන්න ඕන කරන එක මෙහෙම මල් හදන්න තියෙනවා. ඊට අමතරව මේ තියෙන්නේ කප් කේක්ස් වලට ඕන කරන පේපර් කප්ස්, ෆොයිල් කප්ස් උයි. මේවා මේ සිලිකන් කප්ස්. කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මේවත් මේ මල් මේ ගම් පේස්ට් වලින් මල හදලා මේ මල මේ කුඩින් තියලා මේ ප්‍රෙස් කරන්න තියෙන්නේ. ඒක මල හදන්න ඕන කරන්නේ. මේක කොළය ලොකු කොළයක් හදන්න. ලොකුනේ පොඩි කොළයක් හදන්න මේක ඇතුළට ගම් පේස්ට් එක දාලා මෙහෙම තද කරන්න තියෙන්නේ. එතකොට කොළේ හැඩය මෙන්න මේ විදිහට එනවා. මේක රෝස මල් පෙති. රෝස මල් හදන්න තමයි මේක තියෙන්නේ. මේකෙත් මේ විදිහට ගම් පේස්ට් එක මැදට දාලා මෙහෙම තද කරාම මෙන්න මේ විදිහට තද කරාම මල එනවා, මල් පෙත්ත එනවා. මේ විදිහට මල් පෙති ටික හදාගත්තා නම් හරි. මලක් හදාගන්න පුළුවන්. ඊට අමතරව මේවා තියෙන්නේ අර කේක් වලට දාන බෝලර් මම ඊට පස්සේ මේ නොසල්ස් පෙන්වනවා. මම ළඟ නොසල්ස් ගොඩක් නැහැ. හරිම පොඩ්ඩයි තියෙන්නේ. මම මෙච්චර මේ නොසල්ස් වලින් තමයි ගොඩක් වැඩ කරගන්නේ. නොසල්ස් මෙතන මේ පයිපින් බෑග් එකට හයි කරන කප්ලර්ස්. ඊට පස්සේ මේකත් ඔක්කොම කප් කේක්ස් එහෙම ඩෙකොරේට් කරන්න නොසල්ස් ටිකක් ගන්න ඕන. මම ළඟ මෙච්චරයි ඇත්තටම නොසල්ස් තියෙන්නේ. මම ගොඩක් වෙලාවට ෆොන්ඩන්ට් කේක්ස් කරන්නේ. හැබැයි අයිසිං වලින් බටර් අයිසිං කරද්දි මේ නොසල්ස් මම පාවිච්චි කරනවා. ඊට අමතරව මේ ඔක්කොම ස්මූදර්ස්. මේ ඔක්කොම අර ස්ක්‍රේපර්ස්, ස්මූදර්ස් ඒවා. මේක ස්ක්‍රේප් කරන්න පුළුවන්. මේක ඊට පස්සේ ෆයින් එජස්, ෆොන්ඩන්ට් වල ෆයින් එජස් ගන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මේකත් මෙහෙම කේක් එක වටේට ස්ක්‍රේප් කරලා ස්මූත් කරන්න තියෙනවා. මේ තියෙන්නේ මේ පේනවනේ මේවා ඔක්කොම එක එක විවිධ හැඩතල. මේක ඇතුළට අයිසිං එක දාලා ප්‍රෙස් කරාම ලස්සන හැඩතල බෝඩර්ස් හදන්න පුළුවන් මේවයි. මේ ඔක්කොම සිලිකන් වලින් හදලා තියෙන්නේ. පේනවද විවිධ ලස්සන හැඩතල තියෙනවා. ඒ වගේම තව එකක් මට තියෙනවා. මම ඇත්තටම කියන්න ඕනේ මේව එකක්වත් මම මේ එක දවසින් ගත්තපුවා නෙමෙයි. අවුරුදු ගාණක් තිස්සේ පොඩ සල්ලි එකතු කරලා ගත්තපුවා. මේ එක සැරේ ගන්න බෑ කාටවත්. ඒක හින්දා ඔයාලා මුලින් කේක් ව්‍යාපාරයක් ඇටියට පටන් ගන්න තියෙන අවශ්‍ය කරන බේසික්ස් බීට් එක ඒ වගේම අවශ්‍ය කරන කේක් බෝල් එකක් වගේ අවශ්‍ය කරන බේසික්ස් කිහිපයකින් පටන් ගන්න. ඒක චුට්ට දියුණු වෙනකොට තමයි දවසින් දවස එකතු කරගන්න ඕන අවශ්‍ය කරන බඩු ටික. ඒකට කාලයක් යනවා. දවසින් දෙකකින් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. පරිස්සමට ඉවසීමෙන් ඉස්සරහට යද්දි පොඩ බඩු එකතු කරගන්න පුළුවන්. මේ ඔක්කොම කැන්ඩල්ස්. මේක නම් ලොකු කැන්ඩල් එකක්. ඊට පස්සේ මම ළඟ වැඩි කරලා කැන්ඩල්ස් තියෙනවා. මේ පාවිච්චි කරපු කැන්ඩල්ස් උත් මම තියන් ඉන්නවා හදිසියකට මොකක් හරි වැඩක්. මේ ඔක්කොම මේ තියෙන ඔක්කොම කැන්ඩල්ස්. කේක් ටර්න් ටේබල් එකක්. මගේ ප්ලාස්ටික් ටර්න් ටේබල් එකක් තියෙනවා. මේක වෙඩින් කේක් හදන්න ගන්න එකක්. මේ තියෙන්නේ වෙඩින් කේක් හදන්න එකක්. මේකත් ටර්න් ටේබල් එකක්. මම මේ වීඩියෝ එකේ අන්තිමට මේක ඕපන් කරලා පෙන්නන්න. මේක අලුත් එකක්. මම ඇත්තටම පාවිච්චි කරේ නැහැ. මම වීඩියෝ එකේ අන්තිමට ඒක දානවා. ඊට අමතරව මෙතන තියෙනවා
කේක් හදන්න ඕන කරන්නේ විවිධ කලර්ස්. මේවා මේ බීඩ්ස්. කේක් එකේ දාලවන්න ඕන කරන බීඩ්ස් තියෙනවා. ඒක රෝස පාට, මේක අර ස්ප්‍රින්ක්ලර්ස්. ඊට පස්සේ මේ තියෙන්නේ රත්තරන් පාට අයිසිං එක. රත්තරන් පාට කලරින් එක. මේකෙන් පුළුවන් ෆොන්ඩන්ට් එකේ විවිධ ලස්සනට පේන්ට් කරන්න. පේන්ට් එක ඇත්තටම මේක විල්ටන් එකේ ග්ලිසරින් එක. ෆොන්ඩන්ට් අයිසිං හදද්දී මේකත් ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. මේක ගෝල්ඩ් ඩස්ට් එකක්. ඒකත් විවිධ විදිහට කේක් ඩෙකරේට් කරද්දී ඕන. ඊට අමතරව මෙතන තියෙනවා මේක CMC පවුඩර් කියලා. මේක ෆොන්ඩන්ට් අයිසින් එකට දාලා ඒකෙන් ලස්සන මේ කියන්නේ CMC පවුඩර්. මේක ෆොන්ඩන්ට් අයිසින් එකට දාලා ඒකෙන් ෂේප් එක ලස්සන ෂේප් එක හදලා ඒක ඒ ෆොන්ඩන්ට් අයිසින් එකට CMC පවුඩර් එක දැම්මම ඒක හයි වෙනවා. එතකොට කැඩෙන්නේ නැහැ. හොඳ ලස්සනට ඒ හැඩතලේ හිටිනවා. ඒකට තමයි මම CMC පවුඩර් පාවිච්චි කරන්නේ. ඊට අමතරව මෙතන තියෙනවා මේ කෝන් සිරප්. කෝන් සිරපුත් අපි ෆොන්ඩන්ට් අයිසින් හදද්දී තමයි පාවිච්චි කරන්නේ. ඊට අමතරව අපි බලමු මගේ කලරින් කලර්ස් ටික තියෙනවා. මල්ලන් ගොඩක් නෑ. ගොඩක් ඒවා විල්ටන් කලර්ස් තියෙන්නේ. කොළ පාට තියෙනවා, කහ පාට තියෙනවා, රෝස, දුඹුරු, දම්, රතු, නිල් ඒ වගේ කලර්ස්. මේක ඇත්තටම කළු පාට ඩස්ට් එක. එකත් හරි ලස්සනයි. කේක් ෆොන්ඩන්ට් වලට තමයි අනිත් බටර් අයිසින් එකටත් කළු පාට ඩස්ට් එක පාවිච්චි කරලා. ඒක දම් පාට ඩස්ට් එක. මේව ඔක්කොම එඩිබල්. ඒ කියන්නේ කෑමට ගත්තට වස නැහැ. මේ එඩිබල් ඩස්ට් එක. එතකොට ලස්සනට කේක් ඩෙකරේට් කරද්දී ඒවා පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම්. මේක මේ විල්ටන් එකෙන් එන එඩිබල් ග්ලූ එක. වෙනවද දන්නේ. මේකත් ඇත්තටම ෆොන්ඩන්ට් වලට තමයි ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නේ. ඔය ලස්සනට අකුරු අලවන්න, ඊට පස්සේ රූප අලවන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. මේකත් ගම් එකක්, එඩිබල් ග්ලූ එකක්. මේක කෑම වලට එකතු කරගත්ත කියලා වස නෙමෙයි. ඒ ටික තමයි මෙතන මට පෙන්වන්න තියෙන්නේ. ඊට පස්සේ මම තව ටිකක් තියෙනවා. ඒකත් මම ඔයාලට පෙන්වන්නම්. මෙතන තියෙනවා කේක් හදන්න ඕන කරන බෝඩ්ස්. ඇත්තටම මේක මේ අඟල් භාගයේ ඝනකම බෝඩ් එක. මේක මම හිතන්නේ අඟල් 10 පළලද කොහෙද. මේක අඟල් භාගයේ ඝනකම අඟල් 12 පළල බෝඩ් එකක්. මේකත් මට හදිසියේ කේක් හදන්න ඕන නම් පාවිච්චි කරන ඒවා. අමතරව මෙතන තියෙනවා අංක 5යි අංක 0යි කැන්ඩල්ස් දෙක. මම ඔයාලට කිව්වනේ මගේ අනිත් කේක් ටර්න් ටේබල් එක. මේක තමයි ඒක අලුත්ම එකක්. කවදාවත් තාම පාවිච්චි කරලා නැහැ. අපි බලමු මේක කොයි වගේද කියලා. මේ අදමයි ඕපන් කරන්නේ. මේක තමයි මගේ අනිත් කේක් ටර්න් ටේබල් එක. මේ පළවෙනි වතාවට ඊට අමතරව මේ ලාච්චුවේ තියෙන්නේ කේක් හදන්න ඕන කරන දේවල්. මේවා කේක් වල උඩින් ගහන ටොපර්ස්. මේක ග්‍රැජුවේෂන් එකක්. ඊට පස්සේ මේක හැපි බර්ත්ඩේ. මේකත් හැපි බර්ත්ඩේ. මේවා ඩවල් රොඩ්ස්, ඩවල් ස්ටික්ස්. මේවා මම කේක් රඳවන්න නම් පාවිච්චි කරන්නේ. හැබැයි මල් එක එක ඩෙකරේෂන්ස් රඳවන්න ඒවයි ශක්තිමත් භාවයට පාවිච්චි කරනවා. ඊට පස්සේ මේ ඔක්කොම ඇක්‍රලික් ලෙටර්ස්. ඉතින් අපුර ඒ වගේ ඇක්‍රලික් ලෙටර්ස් තමයි මේ ඔක්කොම. මේ ඔක්කොම ඇක්‍රලික් ලෙටර්ස්. මේ කියන්නේ එක එක පැටර්න්ස්. කේක් එකේ අඳින්න තියෙන එක එක පැටර්න්ස්. වගේ 4ක් තියෙනවා. තව ගන්න ඕන. මේක නම් ඇත්තටම ලස්සනයි. මේකට මම ආසයි.
මේක තියෙන්නේ කේක් එකේ තියලා බ්‍රෂ් එකෙන් අඳින්න තියෙන්නේ. ගොඩක් වෙලාවට මේ ෆොන්ඩන්ට් අයිසිං වල තමයි ලේසි. හැබැයි බටර් අයිසිං එකත් හොඳට ස්මූත් කරලා ෆ්‍රීස් කරලා ගත්තොත් කේක් එක අඳින්න ලේසි. දිය වෙනකොට නම් චුට්ටක් අමාරුයි, හිටින්නේ නැහැ කඩ එක. මේකත් ඒ වගේම පැටර්න් එකක්. මේක හරි කමන් පැටර්න් එකක්. මේකත් ඔක්කොම විල්ටන්. මේකත් මේ කේක්ස් හරි මොනවා හරි ස්වීට්ස් හරි මොනවා හරි පේස්ට්‍රීස් උඩින් තියන්න ගන්න එක. ඊට අමතරව මෙතන තියෙනවා රැපර්ස් තියෙනවා. කේක් හදද්දී දෙයක් විදිහට කරගන්න ඕන වෙනවා. ඊට පස්සේ මේවා ඩබල් රොඩ්ස්. තට්ටු කේක් හදද්දී අපි ඩබල්ස් දාන්න ඕන. මොකද කේක් එක බහින්න පුළුවන්. කේක් එකේ බරට උඩ තට්ටු බර වැඩි වෙනකොට කේක් එක කඩාගෙන යන්න පුළුවන්. එතකොට අපි මේ වගේ ලී වලින් හරි ප්ලාස්ටික් වලින් හරි මේ වගේ ස්ටික්ස් ගහන්න ඕන. එතකොට ඒකේ තමයි උඩ තියෙන කේක් තට්ටු රඳා පවතින්නේ. ඒක හින්දා අපි ඩබල්ස් දාන්න ඕන. ඊට අමතරව මේකත් ප්ලාස්ටික් ඩබල් එකක්. මේ ඔක්කොම කේක් එකේ ඒ ලේයර් එකේ හරි උසට කියතකින් හරි පිහකින් හරි කපා ගන්න ඕන. මේ තියෙන්නේ එහෙම කපපු ඩබල් එකක්. මේක උඩ තමයි ඊළඟ ලේයර් එක හිටින්නේ. ඊට අමතරව මෙතන තියෙනවා මල්. කේක් හදන්න ඕන කරන මල් ඩෙකරේට් කරන්න. එහෙම නැත්නම් ඔයාට මේ වගේ මල් ගහන්න පුළුවන්. නැත්නම් අයිසින් මල් අරගෙන ගහන්න පුළුවන්. අයිසින් මල් හදලා ගහන්න පුළුවන්. මේකත් රිබන් එකක්. ඒකත් කේක් ඩෙකරේට් කරද්දී පාවිච්චි කරන්න තමයි මම කියන්නේ. මේ තවත් ඩෙකරේට් කරන්න ගත්ත මල් ටිකක්.